රංගනේ මේ නායක හමුදුරෝ මල්ලහැවේ සරණංකර නායක හමුදුරු වහන්සේගේ තිබුණු රථයත් විකුණලා දාලා ගම වෙනුවෙන් කරපු මහා මෙහෙවරක් මේ. අපූර්ව සිදුවීමක් ඒකයි මේ දකින්න කල්පනා කළේ. නායකයන් මොකක්ද මේ සිදුවීම? නායකයන් මොකද කළේ? දැන් අපි දෙකක් දෙනා කොච්චරත් අයියන්ගෙන ඉඳලා යන රෙච්චෝ එහෙමයි. බදුල්ලට මේ මහරගමට ඊළඟට මොණරාගල සිරිගලට බදුල්ලට ඊළඟට බකුවඩි සෝදන්න යනවා දෙහියත් කන්නේ මේ පොළොන්නරුවට. ඉතින් ඒ දෙඩු බස් වල යන්නේ. ඉතින් ඒ දෙඩු දැකලා ඇවිල්ලා මං අදහස් කළා පන්සලේ මගේ වාහන දෙකක් තිබුණා. ඒ දෙකම විකුණලා ඒ දෙකෙන් මං ගත්ත මුදල මේක ලක්ෂ 30 ගාණක් ගිහිල්ලා තියෙන වාහනේ විතරක් මේ අංගෝපාංග ඔක්කොම හයි කරලා මේ ලෙඩ්ඩුන්ට අවශ්‍යතාවය කරන්ට මං වඩාමත් මොහොතින් මේ ගිලන් රථය හදලා තියෙනවා. ගමට පූජා කරලා තියෙනවා. එහෙමයි. මගේ ආකල්පයක් හොඳ. ඉතින් අපේ ගිලන් රථ අංශයේ අපි ස්වාමීන් වහන්සේලා 4 නමක් ඉන්නවා. නිකවැරටි එක්කනයි ස්වාමීන් වහන්සේ නමක්. කොබිගන් එක ස්වාමීන් වහන්සේ නමක්. මම අයියංගන බදුලු දිස්ත්‍රික්කේ මයියංගන. තව අපේ උගපලාතේ කතරගම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඉතින් අපි 4 දෙනා ඇම්බියුලන්ස් 4ක් හදලා තියෙනවා. ඉතින් අපේ ගමේ දායකින්ද පහතේ මිනිස්සුන්ද නැති පරියායට හදිසියේ යන්න මේ ගිලන් රථය හදලා අපි සමාජයට පූජා කරලා තියෙනවා. ඒ නිසා මේකෙන් ඔබට පණිවිඩයක් මේ දෙන්නේ. ඒ තමයි මේ රටේ ඔබ ගරහා කරන ඔබ නිඳා කරන විසු මහත්මයලා ගම්වලට වෙලා කරන මේවරක් තමයි මේ දකින්නේ. ඉතින් ඔබ දකින නරක විසු මහත්මයලා විතරක් නෙවෙයි මේ රටේ මහා සේවාවක් සිදු කරමින් ගමේ ජනතාවට ග්‍රාමීය වෙන උත්පත් අහිංසක ජනතාවට මහා මේවරක් කරන ස්වාමීන් වහන්සේලා පවා මේ රටේ වැඩ ඉන්නවා කියන පණිවිඩය තමයි දෙන්න අවශ්‍ය වෙන මේ වැක්ස් මියුසියම් එකේ එහෙම නැත්නම් මේ ඉති කෞතුකාගාරය විවෘත කරන අවස්ථාවේ ඒ දකින්න ආපු වෙලාවේ තමයි නායකහමක් හම්බුනේ. අපි බදුල්ලේදී නායක හඳුරෝ කලින් අපි හම්බෙලා තියෙනවා. නායක හඳුරෝ මේ වැඩම කරලා තියෙන්නේ උන්වහන්සේගේ මේ ඇම්බියුලන්ස් එකක් විදිහට නිර්මාණය කරපු රථයම තමයි. ඒ වගේම තමයි තවත් විශේෂිත කාරණාවක් තියෙනවා ගෞරවනීය අපේ නායක හඳුරුවන්ගේ ඥාතිත්වයක් ඇති මේ විගහපිටිය රටේරාල කියන ජාතික වීරවරයෙක්. විශේෂයෙන්ම මේ කෞතුකාගාරයේ එක්තරා තැනක දකින්න ලැබුණා මේ රටින් පිටුවහල් කරපු එක්තරා පුද්ගල කණ්ඩායමක් පිළිබඳව ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලේ ගත් තීරණයක් අනුව මුරුති දිවයින්ට පිටුවහල් කරපු පිරිසක් පිළිබඳව. මේ ජාතික වීරයෙක් විදිහට හඳුන්වන මේ විගහපිටිය රටේරාල සිහිපත් කරගෙන තමයි මේ මහා මෙහෙවර කරලා තියෙන නායක හඳුරු නායක ඥාතිත්වයක් පවා තියෙනවා එතුමාට. ඒ නිසා ඒකත් මේ වෙලාවේ සිහිපත් කරන්න.